හලෝ යාළුවනේ ඉතින් ඔයාලට අද බ්ලොග් එකක් කරන් ගිහිල්ලා තියෙන්නේ බ්ලොග් එකක් කියන්න අද නම් කොහෙවත් වෙන කොහෙවත් යන එකක් නෙවෙයි ඉතින් අද ගෙදර බ්ලොග් එකක් කරන් ගිහිල්ලා තියෙන්නේ ඉතින් මේ මගේ මම ඉතින් මාළු ඇති කරනවානේ ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ ඉතින් මම මාළු ඇති කරනවා කියන්නේ මේ දවස්වල ගෙනාපු මාළු තමයි ඉතින් දැන් ඉන්නවා පොඩ්ඩක් මේ ලොකු වෙලා ඉතින් ඔයාලා මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් ඉන්නවා මම හිතන්නේ ෆොටෝ දාලා ඉස්සර මතක ඇති දැක්ක කට්ටියට නම් මේ ගාන කාලෙදි ගෙනාවේ ඉතින් අපි දැන් අස් කරලා බලමු මෙච්චරක් විතර කාලෙදි ගෙනාවා අර කිබුලගේ කට තියෙන අර නුවර වැවේ හිටියේ අන්න ඒකෙක් ඇලිගේටර් කෙනෙක් ඉතින් තව ඉබ්බෙකුත් හිටියා ඉන්නවද දන්නේ අපි ඉතින් විලාස් කරලා බලමු කොහොමද කියලා ඉතින් විලාස් කරන වීඩියෝ එකක් ගේන්න අපි එහෙනම් පල්ලෙට ගිහිල්ලා ඒක තියෙන්නේ එහා පැත්තේ මචං අපි ඒ තැන්න ගිහිල්ලා ඒක පොඩ්ඩක් අස් කරලා බලමු දැන් නම් නිකන් අර කෙලින්ම කොළ පාට වෙලා හෙන ගහිලා තියෙන්නේ ඉතින් අපි බලමු ඒකේ ඉන්නේ මොකಾದ කියලා අඩුම ගම් කබරෙක් හරි තියෙන්නේ ඉතින් ගම් කබරෙක්වත් ඉන්නවද කියලා අපි ගිහින් බලමු ඉතින් ගම් කබරෙක් ඉන්නවා නම් ඉතින් ඌ අද ඩෙසර්ට් එකට දාලා ඔබලට දෙන්න කන්න අපි යන් එහෙනම් බලන්න ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඊළඟ දවසේ වීඩියෝ එක දාන්නේ මගේ ගේමින් රූම් එකේ දැන් අද මම තින්ත ගන්න යන්නේ තින්ත ගන්න කියන්නේ මේක මේ දැන් ඔක්කොම අයින් කරලා අවුරුද්දට තිත්ත ගන්න යද්දි ඉතින් ඔක්කොම කළා ඔයාලට ඒකෙත් vlog එකක් ගේන්න ඊට කලින් විලාස් කරන එක බලලා ඉඳපල්ල ඔක අපේ ණයකට යන් බිල්ලා කියනවා වගේ හැමදාම කරන්නේ කැම් එක වහන එක හරි යාළුවේ ඉතින් මේ විලගාවට ඇවිල්ලා ඉන්නේ ඔයාලට පේන නිකන් අර මේ මොකද්ද එකක් වගේ මේ කොළ කොට බලපන් මේ ඉන්න ඇලිගේටර් මේ ඉන්නේ ඩයල් එක අම්මට සිරි වෙනවනේ හෙන්න ලොකු එකෙක් ඉන්නේ හැරද පේන්නේ නැහැ තාම කොළ වැල්ලා තියෙන්නේ මේ මාළු එහෙම දාලා තියෙන උට කණ්ඩ මේ ඇත්තටම කිව්වොත් හෙන කොළ පාටයි දැන් මේ පේන්නේ නැහැ මේ අරවයි මෙව්වයි ඔක්කොම ජරාව මේකේ මේ ඉතින් අපි බලමු මේක අස් කරලා මේ දැන් අස් කරලා ලස්සනට හදලා අපි බලමු මේ දැන් අපි අස් කරන්න යන්නේ ඔය බටේ දාපන්කෝ ඉතින් අපි අස් කරන්න යන්නේ යාළුවේ අස් කරන්න යන්නේ පල්ලට ගිහින් ඇදපන් මේකෙන් විතරක් බෑ ඉතින් අපිට මේ අතිරේක සහාය ලබා ගන්න වෙනවා කෙලින්ම බාල්දියෙන් වතුර ඇදලා මේ වෙන කරන්න දෙයක් නැහැ ඉස්සරහට නේ පිටිපස්සට මචං අර ඉතින් චූට්ටක් කිරුවනේ එනවද එනවනම් කමන්නේ යාළුවේ වතුර පාරේ යනවා දැන් හෝස් එකෙන් නෙමෙයි මචං මේ බාල්දියෙන් ඇදපන් වතුර ටික මම ඉතින් වැඩ වගේ අස් කරන්න ආවට මං අස් කරන්නේ ඇත්තටම මේ මචං ඒ වැඩ බලන සහායක දාලා ඉන්නේ පේනවනේ මම ඉතින් බලන් ඉන්න සහායක තමයි ඈ මේක මේ එන මොන ගදද සිනි ගදයි ඉතින් මේ මගේ ඇඟට එහෙම දාන්න බෑ පොල් බූරුවෙක් වගේ යාළුවේ අපි අස් කරනවා ඔය කොළ එහෙම අයින් වෙන්න ඕනේ ඔක්කොම ටික ඔගේ නැට්ට මේව කරන්න එපා යකෝ යාළුවේ අයින්න මං කැම්ම එක අනිත් පැත්තට හරවලා ගේන්න හරි යාළුවේ ඉතින් අපි අස් කරන ගමන් ඉන්නේ අපි කියනවා මම නෙමෙයි අස් කරන්නේ අස් කරන ගමන් ඉන්නේ මේ වැඩේ කියන්නේ මචං මේක GoPro එකක් නෙවෙයි මගේ සුමිදුරු සුපිරි ෆෝන් එක ඒකින්ද පොඩ්ඩක් ගැස් වෙනවා අල්ලන් ඉතින් මගේ අතට ස්විච් එක නේ බා ඒකින්ද මම අස් කරනවා ඉතින් මේක මේ පේනවනේ ලොකු වලක් තියෙන්නේ නැහැ මේක සාමාන්‍යයෙන් ගත්තොත් මේක ඇත්තටම කිව්වොත් දුටු ගැමුණු කාලේ වුණත් බිල්ලා නාපු වල මේක තමයි ඌව නෑ උගේ මේ මොකද්ද මේ පූල් එක තමයි මේක පූල් එකට දැන් මාල් දාලා ඉන්නේ ගණන් ගන්න බෑ මම මේ අතින් අනිත් අතින් මාරු කර ගන්නවා මේ අතර ඉතින් මේ පූල් එක අස් කරන ගමන් ඉන්නේ මේකේ තමයි නෑවේ මගේ හැමදාම මම මේ ගානට අල්ලන්නේ බා මගේ ඔළුවෙන් පේන්න අල්ලන්නේ නෑ නේ රියාළුවේ අපි අස් කරනවා අපි කියන මං අස් කරන්නේ මේ ඔක්කොම වතුර ටික එහෙනම් පොඩ්ඩක් අයින් කරලා වීඩියෝ එක දාන්න නැත්නම් උඹලටත් එපා වෙනවා මටත් එපා වෙන සීන් එකක් තියෙනවනේ ඕනේ එහෙනම් අපි ඔක්කොම වතුර ටික අයින් කරලා බලපන් තඩි මාළුවෙක් ඉන්නේ තොපිය දෙනවා උට කන්ට මේ දවස්වල මේ චිකන් එහෙමත් ගණන්ද කොහෙදනේ අව මාළු චිකන් ගණන්නේ තොපේ කෑලි හරි කපලා දෙමු උට කන්න මු මස් මාළු විතරයි ගන්නෙ මේක මේ මාළු කෑම මොකුත් කන්නේ නැහැ මසුයි මාළු විතරයි කන්නේ හරි එහෙනම් අපි මාළුවගෙන් බලමු යාළුවේ වතුර ගොඩක් අයින් කරලා ඉවරයි ඔයාලට පේනවාදී ඉතින් මේ පැත්තෙන් ඉබ්බා ඉන්නවා ඉබ්බවත් පේනවාදී තාම මේ අස් කරලා ඉවර නැහැ පොළ හැම තියෙනවා එන්නේ ඩයල් එක මේ මගේ අතත් එක්ක බලනවා සයිස් එක මේ ඔළුව ටික විතරයි මේ මගේ අතවත් ගිල්නවා මේක එච්චරයි මේ සයිස් එක හිතා ගන්නකො මු කන්නේ මස් මාළු විතරයි මුගේ ඔළුව නම් අත ගන්න පුළුවන් ඒ වුණාට ගාන්න කට සෙට් වෙච්චාම ඉවරයි ඉතින් ආයේ ගාලවලා ගන්නවා මේ සයිස් එක
එන්න ඩයල් එකක් ඉන්නේ. ඉබ්බා ගියා මේ පැත්තේ. මේ ඉන්නේ ඩයල් එක. ඉබ්බා විතරයි තියන්න පුළුවන්. කට්ටේ හින්දා ඌව කන්න බෑ. නැත්තම් ඉබ්බත් බඩි. ඉන්නේ ඩයල් එක. ඇලි මාමේ. ඇලි මාමේ. ඒ මේ කට්ටිය කියන්නේ මේ වතුර නැති හින්දා මු මැරෙයි කියලා මේ මුන්ට ගොඩ ඉන්න පුළුවන් ගොඩක් කියලා. ඒ කියන්නේ කිඹුලෙක් වගේ ඩයල් නැත්තාම මු අස්කරදී කොහොමද එහෙම තමයි තියෙන්නේ. මේ එන්න කට මුගේ මේ මෙතන ඉඳන් දැන් මගේ මෙතන ඉඳන් තියෙනවනේ මේ සාමාන්‍ය මෙච්චරක් කියන්න ඔයාලගේ අතින් මේව කරලා බලන්නකො මෙච්චරක් යනකම් උගේ තියෙන්නේ තව ලං කරන්න බෑ මු කනවා බා මේ මුගේ තියෙන්නේ කට තනිකර හක්කේ දත් ටිකක් තියෙන්නේ දිගටම දත් ටික තියෙන්නේ කෑවොත් එහෙම කෙලින්ම ගලවලාම ගන්නවා පේනවනේ වතුර තව ටිකක් අඩු කරලා මේ ජරාව ටික අයින් කරලා ඉදික දාන්න ඉස්සරහට යාළුවී ඉතින් වතුර අයින් කරලා ඉවරයි ඉතින් ඔයාලට පේන ඇති වතුර එනවා වෙන්න ඉන්නවා ඩයල් එක අම්මට සිරි වෙනවා අවුව සැර වදිනවා ඒකට පේන්න තියෙනවා මේ ඉන්නේ ඇලි මාවා එක එන තඩිය ඈ ඇලිගේටර් ගාගා ඒ නම චන්ඩි මචං මේ තේනවා දිග අය මේ මේව ගත්තාම මේ මගේ මෙහෙටත් වඩා දිගයි මේ මෙච්චරක් විතර ඉන්නවා සාමාන්‍යයෙන් මගේ වැලමිටටත් වඩා දිගයි දත් ටික මේ මූ ඒ කියන්නේ මේ එහෙම කනවා කියන්නේ අර මේ ලොකුවට අවුලක් නැහැ අර වැඩේ කියන්නේ මේ ඉස්සරහා මේ හරියෙන් සෙට් වුණොත් එහෙම වැඩිපුරම පැත්තෙන් සෙට් වුණොත් එහෙම කෙලින්ම හවුක් ගාලා අල්ලනවා. ආයි කෙලින්ම ගලවලා ගන්නවා මේ දත් ටික තියෙන වටේට. පේනවද දන්නේ නැහැ. දෙපැත්තෙන් තියෙන දත් ටික පේනවා ඇති. සුදු පාටට තියෙන මේ දෙපැත්තෙන්ම තියෙනවා දත්. ඒ කියන්නේ සාමාන්‍ය කිඹුලගේ කට වගේ තමයි. මුගේ අර කකුල් ටික නැති සීන් එක විතරයි නැත්තම් මේ කිඹුලම තමයි ඝන මේ උන්ගේ මේ පිට එහෙම පට්ට ඝනකමයි. ඉබ්බගේ පිට වගේ නිකන්. මේ ඉබ්බත් ඉන්නවා වතුර පිරෙනවා. මුට වතුර මේ අඩුයි කියලා අවුලක් නැහැ. ඒ කියන්නේ මේ මුට ඉන්න පුළුවන්. මුගේ මේ නහය තියෙන මේ මෙතන යටනේ බා. එන්න අනේ පුතේ මාව නම් කන්න එපා ඔබට කන්න දෙන්නේ මම ඈ. මාව කන්න නැතුව එක පාඩුවේ ඉඳපාන්. Oh, ඩයල් එක. This is my alligator bro. මුගේ නාය ඔයාලට මතක ඇති මම මේ මෙච්චරක් විතර ඇති ගේද්දි. මේක මම වීඩියෝ එකකින් දැම්මේ නෑ. මා ඵලයන් පුතේ එන්න එපා මං ඔයාලට. ඉබ්බා කන පිට ගහලා ඒකත් උඩ හැරෙන්න දකලා මේ. ඌ අනිත් පැත්ත ගහගෙන. මේ වතුර පෙරනකම තියෙන ඉතින් මුගේ විල තමයි මේක. ඒ කියන්නේ මූව දාලා ඉන්නේ මේක. ඉතින් මේ ලොකුවට තියෙන්න එපා. මෙහෙට එනකම්ම තියෙනවා. මුට ඉඩ දෙන්නත් එපා. මූ සාමාන්‍යයෙන් ලොකු වෙනවා කියනවා අඩි 12ක්. අඩි 12ක් නම් මේක නෑ ඉතින්. අඩි 12ක් කියා මේක මේ. මේ එහෙම විච්චාම ඉතින් මුට තව තඩිවට එකක් හදන්න වෙනවා. මේක සාමාන්‍යයෙන් මේ මෙහෙන් දැන් අඩුයිනේ. මේ පැත්තට අඩුයි. දිග තමයි තියෙන්නේ. උට තාම ඇති ඉතින්. කලින් හිටියේ මූ මේට වඩා පොඩි එක. දැන් ලොකු හින්දා මේ විල හැදුවේ මූව දාන්න ඕනේ හින්දා. අනිත් පැත්තට වෙන්නන්නේ නැත්නම්. හරි බොයිස් මේ ඔයාලා මේ අපිව තාම subscribe කරලා නැත්නම් එක එක අපි ඇවිදින්න යන්නේ ඒවා ඔක්කොම දානවනේ හරිද? කන්නේ ඒවා මචං vlogs හැමදේම හරිද? ඉතින් මේ අපිව තාම subscribe කරලා නැත්නම් අපි channel එකේ subscribe මං හිතන්නේ දැන් වෙනකොට 1790ක්ද 800ක් ගණන්කෝ 800 ගානක් මේ පුළුවන් නම් මේ වීඩියෝ එකෙන් 2500ක් විතර. ඔයාලා vlogs නේ ඉතින් ආයි ගේම් බලන කියලා එකක් නැහැ. vlog හැම එකම බලනවානේ. ඔයාලට හොද ගැම්මෙක්කුත් ළඟදිම ගේන්නම්. කැලේ ගණන් ගන්න බෑ. ඔයාලට හොද vlog දාන්න කැම් එකක් ගේන්න. මේ කට්ටිය subscribe කරලා තියාගන්න. subscribe කරන්න. නැත්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔබගේ එක දතක් ගැලවිලා වැටෙනවා. මොකද ඔය වීඩියෝ එක බලලා ඇවිදගෙන යනකොට කකුල් පය දෙස්සා බිම ඇද වැටෙනවා. අන්න ඒකයි. ඉන්නේ ඩයල් එක. නෑ ඩයල් එක. ඔයාලා පේනවා නේද? පේනවත් නැද්ද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඉන්න ඒ ඉන්නේ. මේ පැත්තට පේන්නේ නැති වෙරි කමන්නේ. අම්මෝ හරි අමාරුයි. ගොඩක් මහන්සි වුණා. මේ ඉන්නේ.
ඒකේ තමයි ඉන්නේ. ඉතින් අර රිලව් එලවනවා කියලා කිව්වා මේ තාම නන්නේ. රිලව් ගියා. හතරේ ආවේ හරි යාළුවේ. ඉතින් අපි විලාස් කරා. ආයෙ මොකක්ද අස් කරන්න තියෙන්නේ? ආයෙ ටැංකිය තියෙනවා. ටැංකිය දැන් අස් කරන්න බෑ. යකෝ මන් දැන් ජිම් එකට යන්න හදන්නේ. ඔයාලට කැමති නම් කියන්න මම එහෙම දැන් මම වැඩිය තාම ළඟදී තමයි යන්න ගත්තේ. ඉස්සරම අවුරුදු දෙකක් දෙන්නේ 3ක් විතර ජිම් ගියා. ඉතින් මම දැන් ජිම් යනවා. ඔයාලා කතා කියන්න එපා. ජිම් එකට ගිහිල්ලා බ්ලොග් එකක් ඕනනම් කියපල්ලා. මට පළවෙනි දවස් ටිකේ බ්ලොග් එකක් දාන්න බෑ ජිම් එකට ගිහිල්ලා නිකන් ලැජ්ජයි වගේ වේ. අර ඊට පස්සේ ගියේ මම ආපු ගාන නිකන් අර උන් දන්නේ නැහැ නේ මම YouTube කරනවා කියලා. ඔන්න ෆොටෝ එක ගහ වීඩියෝ කර කර නිකන් අර ස්ටේටස් දාලා වැලලෙන්න හදනවා වගේ. මේ බ්ලොග් එකක් ඕන නම් කියන්න. බ්ලොග් එකක් ගේන්න. මේ එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ගොඩක් වෙලා නම් නැතුව ඇත්තෙත් නැතුව ඉතින් කොහොම හරි විනාඩි 8ක් විතර ඇති. මේ තාම subscribe කරලා නැත්නම් ඉතින් අපි දැම්ම subscribe කරගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් එතකන් අපි subscribe කරලා තියාගන්න. like කරන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එකට. එහෙනම් boys අපි ඊළඟ vlog එකෙන් සෙට් වෙමු. එහෙනම් කට්ටියටම bye ජය වේවා. bye කිපා. මු තාම විලා අස් කරේ. මුන්ගේ channel එක හදලා තියා තියෙන්නේ මුට හොද්දට මේ ඩොල්කි ගහන්නෙම් පුළුවන්. ඩොල්කි නේ ඔබ ගහන්නේ? ඔව් මු සින්දු එහෙම කියනවා. හයි. මේ උන්ගේ channel එකේ link එක මම දාන්නම් පස්සේ. මේ එහෙනම් එන්න මරු නිකන් රිලෙව් එක වගේ වෙනවා. මේ ඒකත් බලන්න. අපි ගියා. bye.